මොකක්ද කරන්න ඕනි කියලා දන්නේ නෑ මම. මට කිසි දෙයක් කරගන්න බෑ. මගේ ස්කිල් එක මොකක්ද කියලා මං අඩුම ගානේ ඒකවත් දන්නේ නෑ. ඔයා දන්නවද කොච්චර නෑ කියලා හිතුවත් ඔයා ගාවත් ඔයාට මාවේනික ස්කිල් එකක් තියෙනවා. ජොබ් එකකට ගියත් මොකක්ම හරි ඉවෙන්ට් එකකට ගියත් මම කැමතිම දේ මොකක්ද ඒක අඳුරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඔයාටත් ඇති. එහෙනම් ඔයාගේ ස්කිල් එකත් මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. ඉතින් ඔයාටත් ඔයා ආස දේ එහෙමත් නැත්නම් ඔයා කැමතිම දේ එහෙමත් නැත්නම් ඔයාගේ ෆැෂන් එක අඳුරගන්න තාමත් බැරි වුණාද? බෑ ඉතින් මේක සල්ලි හම්බෙන දෙයක්වත් විනාඩි 5කින් ChatGPT එක්ක කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. කද මේක යම් කිසි කාලයක් අරගෙන ඔයාම එක්ස්පිරිමන්ට් කරලා අඳුරගන්න ඕනි දෙයක්. අන්න එතකොට ඔයාට පුළුවන් ඔයා අඳුරගත්ත ස්කිල් එක යූස් කරලා ඔයාට සල්ලි හම්බ කරන්න. ඉතින් මේ දේ කරගන්න පුළුවන් එක විදියක් මං අද ඔයාලට කියලා දෙන්නම්. එතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමති ස්කිල් ටික අරගෙන උදාහරණයක් විදිහට මම කැමති වීඩියෝ එඩිටින් වලට ග්‍රැෆික් ඩිසයින් වලට වගේම වෙබ්සයිට් ඩෙවලොප්මන්ට් වලට. අන්න ඒ වගේ කීපයක් අරගෙන මම මේ ටික ලිස්ට් එකක් විදිහට හදනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි මෙහෙම ලිස්ට් කරපු දේවල් වලින් එකක් අරගෙන ඒ කියන්නේ මම දැන් මෙතන උදාහරණයක් විදිහට ගත්තු වෙබ්සයිට් ඩෙවලොප්මන්ට්, ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටින් වගේ දේවල් වලින් එක එක අරගෙන සතිය ගානේ ප්‍රැක්ටිස් කරන එක. අන්න එතකොට එක ස්කිල් එකක් ප්‍රැක්ටිස් කරන සතියක් ඇතුළත ඔයාට ඒ සතිය නැචරලි ෆීල් වෙනවා නම් එහෙමත් නැත්තම් දවස් ගෙවෙනවා තේරෙන්නේ නැතුව යනවනම් ඒ කියන්නේ ඔය සමහරක් දවස් තියෙන්නේ අපි කරන වැඩ එක වෙලාවෙ යනවා තේරෙන්නේ උදේ රෑ වෙනවා තේරෙන්නේ අන්න එහෙම ගෙවෙනවා නම් එයා ආසාවෙන් මේ වැඩේ කරනවා නම් අන්න එතකොට ඔයා මේ ස්කිල් එකට රේට් එකක් දෙන්න ඕනි 1 හෝ 2 3 කියලා. ඉතින් අන්න ඒ විදියටම අනිත් ස්කිල් ටිකත් සතිය ගානේ මාසයක් විතර ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාට හොයාගන්න පුළුවන් ඔයාට හරියනම ඔයා කැමතිම ස්කිල් එක මොකක්ද කියලා. මොකද මේ ප්‍රැක්ටිස් කරන කාලේ ඔයාට සමහරක් දේවල් එපා වෙයි. ඒ වගේම තමයි සමහරක් ප්‍රැක්ටිස් කරන සතිය ගෙවෙන්නේ කවද්ද කියලා බලන් ඉඳි. ඒ වගේම තවත් සමහරක් ස්කිල් වලට වෙන් කරපු සතිය ඉවර වෙනවා දැනෙන්නේවත් නැති වෙයි. මම පෞද්ගලිකවම මගේ ස්කිල් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නවා නම් මම ඒකට ආසයි නම් මම එක මාසයක් වුණත් ඒ ගැන හොයලා ඒ ස්කිල් එක හොඳට ඉගෙන ගන්නවා. හැබැයි ඒ වගේම තමයි මතක තියාගන්න අපි මෙන්න මේ විදිහට අපේ මේන් ස්කිල් එක හොයාගෙන යද්දි අපිට අරකත් පුළුවන් මේකත් පුළුවන් කියලා ඔක්කොම ටික අපිට අරන් බදාගන්නේ නැහැ. එතනින් අපිට වැඩියක්ම කරන්න පුළුවන් අපි කැමති මොකක්ද කියලා ෆීල් වෙන එක තමයි අපි එතනින් තෝරගන්න ඕනි. එහෙම නැත්තම් සල්ලි හොයන්න පුළුවන් කියලා හිතෙන හැම දෙයක්ම උදාහරණයක් විදිහට වීඩියෝ එඩිටින්, වොයිස් ඕවර්, ට්‍රේඩින් වගේ හැම දෙයක්ම බදාගත්තට පස්සේ දවසට වැඩ 5-6ක් සෙට් වෙද්දි ඔයාට මේ එක වැඩක්වත් හරියට කරගන්න නම් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරලා හොයාගත්තු ස්කිල් එක මාස 5ක් 6ක් 7ක් වගේ කාලයක් කරගෙන යනකොටත් මාසෙකට ඔයාට රුපියල් ලක්ෂ 2ක් හොයාගන්න බැරි වුණා නම් එක්ක ඔයාට මේක සෙට් වෙලා නැහැ. එහෙම නැත්තම් ඔයා මේක හරියට ප්‍රැක්ටිස් කරලා නැහැ. අන්න එහෙම දෙයක් වුණා නම් ඔයා කරන්න ඕනි තවත් ඒකේ එල්ලිලා ඉන්නේ නැතිව ඔයා ලිස්ට් කරපු ආගේ ස්කිල් ලිස්ට් එකෙන් ඔයාගේ දෙවනි ඔප්ෂන් එකට යන එක. මොකද ඔයා මෙන්න මේ විදිහට තමන්ට ගැලපෙන තමන් ආස ස්කිල් එක ෆලෝ කරාට පස්සේ මාසෙකට රුපියල් ලක්ෂයක් 2ක් හොයනවා කියන එක ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඒ ඉතින් මේකට පොඩි කාලයක් යනවා. ඒ කියන්නේ අඩුම මාසයක් 2ක් එහෙමත් නැත්තම් 3ක් වෙන්නත් පුළුවන්. ඉතින් අද වෙනකන් ස්කිල් එකක් නැති කෙනෙක් නම් අඩුම අදවත් try කරලා බලන්න. මොකද ඔයාගේ ජීවිතේම වෙනස් කරන ටර්නින් පොයින්ට් එක මේ වීඩියෝ එක වෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඔයාගේ ස්කිල් එක කියලා කියන්නේ තව කෙනෙක්ගෙන් අහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඔයාම හොයාගන්න ඕනි දෙයක්.
එහෙනම් ඔයාගේ ස්කිල් එකත් මොකක්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්කිල් එකට ගැලපෙන ජොබ් මොනවද කියලා මං ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.